අයිබෝවන් according to හදිරා මගේ මතේ ආසියානු කුසලාන තරඟාවලිය අවසන් වුණා. දැන් ලෝක කුසලාන තරඟාවලියක් අපේ අත ළඟ වෙනවා. කාන්තා ලෝක කුසලාන තරඟාවලිය මේ වෙනකොට පැවැත්වෙමින් තියෙන්නේ. හැබැයි ඉන්දියාව පාකිස්තානයේ පැත්තෙන් තාම පොඩි ගඳක් එනවනේ. තාම ඉවර නැහැ ඔවුන්ගේ සාකච්ඡාව, ඔවුන්ගේ වලිය. ඉතින් මේක ඉවර නැති වෙන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ ඊයේ දවසේ වෙනකොටත් මොහසින් නක්වි ආසියානු ක්‍රිකට් කවුන්සිලේ සභාපතිවරයා අර ඉන්දියාව කිව්වේ ඔහුගේ අතින් ට්‍රොෆි එක ගන්න බෑ කියලා. ඔහු කිව්වා ඉන්දියාව කැමති නම් ඇවිල්ලා අරගෙන යන්න මේක ආසියානු ක්‍රිකට් කවුන්සිලේ තියෙනවා කියලා. ඉතින් ඒ ප්‍රකාශයත් එක්ක නැවතත් මේ වලිය පොඩ්ඩක් උත්සන්න වෙලයි තියෙන්නේ. ඉතින් මට හිතෙනවා ඒ නිසාම ඉන්දියානු පාකිස්තාන ක්‍රිකට් රයිවල්රි එකත් ඔවුන්ගේ දේශපාලනික රයිවල්රි එකත් ගැන ටිකක් අද කතා කරන්න. අපි ඒකට වෙලාව ගමු. මේ according to හදිරා මගේ මතේ. ඉතින් මෙන්න මේ ඡායාරූපේ ඉන්නේ මොහසින් නක්වි. ඔහු තමයි ආසියානු ක්‍රිකට් කවුන්සිලේ සභාපතිවරයා. ඒ වගේම ඔහු තමයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා මේ වෙනකොට. ඒ වගේම පාකිස්තාන කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙක්, අභ්‍යන්තර කටයුතු අමාත්‍යවර හැටියටත් වැඩ කරනවා. ඒ නිසා තමයි මම හිතන්නේ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඔහුගේ අතින් කුසලානය ගන්න එක ප්‍රතික්ෂේප කරේ. මොකද දේශපාලනික ප්‍රශ්නයක් තමයි මේක පිටිපස්සේ තියෙන්නේ. අපිට හොඳටම තේරෙනවා පිටිපස්සෙන් කවුරු හරි මේක තල්ලු කරනවා කියලා. අර අපි සාමිවරයෙක් ගැන කතා කරේ පෙර වැඩසටහනකදී. ඒ සාමි පොඩ්ඩක් මේක තල්ලු කරනවා වගේ පේන්නේ. ඉතින් මේ වගේ කරදර කරන, ඒ කියන්නේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කරදර කරන රටවල් අපි ක්‍රිකට් වල තියාගන්න ඕනේද? ඉන්දියාවයි පාකිස්තානයයි ඇත්තටම අපිට ක්‍රිකට් වලට ඕනේද? අනිවාර්යෙන්ම ඕනේ. ඒ ඇයි කියලා කිව්වොත් මම ඔබට පෙන්වන්න කැමතියි මෙන්න මේ chart එක. මේ තමයි මේ වෙනකොට වැඩිම ජනගහනයක් ඉන්න ලෝකයේ රටවල්. දැන් ඉස්සර නම් අපි කතාවට කිව්වේ චීනේ තමයි ලොකුම ජනගහනය ඉන්නේ කියලා. නෑ. දැන් මේ වෙනකොට ඉන්දියාව තමයි ලෝකයේ වැඩිම ජනගහනයක් ඉන්න රට. ඉන්දියාවේ ඉන්නවා බිලියන 1.46ක ජනගහනයක්. අති විශාල ජනගහනයක්. ලෝකයෙන් ගත්තොත් 17.0 ගාණක් උන්ට අයිති මේ වෙද්දි. චීනය දෙවනියට ඉන්නවා. උන්ට බිලියන 1.41ක් ඉන්නවා. ඒ වගේම යුනයිටඩ් ස්ටේට්ස් නැත්නම් එක්සත් ජනපදයේ මිලියන 347ක් වාසය කරනවා මේ වෙද්දි. ඉන්දුනීසියාව 4 වෙනි තැන ඉන්නේ මිලියන 285යි. 5 වෙනි තැන ඉන්නේ කවුද? 5 වෙනි තැන ඉන්නේ පාකිස්තානය. ඔවුන්ට ඉන්නවා මිලියන 255ක්. ඉතින් ඔන්න ඕක තමයි අපිට පාකිස්තානයත් ඉන්දියාවත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් අත්තරින්න බැරි හේතුව. මොකද ක්‍රීඩාවේ මූල්‍ය ශක්තියටත් ජනප්‍රියත්වයටත් ලෝක මට්ටමේ මේ ක්‍රීඩාව ඔසවා තබන්නත් මේ රටවල් දෙක අතිශයින්ම වැදගත්. අපේ ක්‍රීඩකයන්ටත් අපේ රටවල් වලටත් කීයක් හරි හම්බ කරගන්න පුළුවන් වෙන්නේ ලෝකේ ජනප්‍රිය ක්‍රීඩාවක් හැටියට ක්‍රිකට් ක්‍රීඩාව තිබුණොත්. ඒ වගේම අමතක කරන්න එපා මේ chart එකේ ආයෙත් පොඩ්ඩක් බලන්න. බංග්ලාදේශයේ ඉන්න 8 වෙනි තැන. උන්ටත් ඉන්නවා මිලියන 176ක්. ඒ නිසා බංග්ලාදේශයත් අපිට අතාරින්න බෑ. දැන් ඔය හැමෝම කිව්වට බංගලියෝ වැඩක් නැහැ කියලා. බංගලියන් උස්සන්න ICC එකත් ලෝක ක්‍රිකට් බලධාරීනුත් පෙළඹෙන්න එක හේතුවක් තමයි මේ බංග්ලාදේශයේ ඉන්න ලොකු ප්‍රේක්ෂකාගාරය. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියත්වය තවත් ඉහළට යන නිසා. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව තියෙන කලාප ප්‍රමාණය පොඩ්ඩක් ගත්තොත් අපි ලෝකයේ ඉතාම සීමිත ප්‍රමාණයක තියෙන්නේ. බලමු අපි දකුණු ආසියානු කලාපය ගත්තොත් ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය වගේ රටවල් ටික ක්‍රිකට් තියෙනවා. ඒ වගේම පැසිෆික් කලාපය ගත්තොත් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් වල ක්‍රිකට් තියෙනවා. ඒ වගේම දකුණු අප්‍රිකාවේ, සිම්බාබ්වෙත්, නැමීබියාව වගේ රටවල් වල අප්‍රිකානු කලාපයේ පොඩ්ඩක් ක්‍රිකට් තියෙනවා. යුරෝපයේ එංගලන්තය, අයර්ලන්තය වගේ රටවල් වල ක්‍රිකට් ක්‍රීඩාව තියෙනවා. අනෙක් රටවල් වල පොඩි වශයෙන් තියෙනවා නැත්තේ නෑ. ඒ කියන්නේ රොමේනියාව, ආමේනියාව ඔය වගේ රටවල් වල, ඉතාලියත් මේ වෙනකොට හොඳට ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝත් ක්‍රීඩා කරනවා. හැබැයි ඒක දැනෙන මට්ටමක් නෙමෙයි. සමහර පුද්ගලයන්ගෙන් අපි ගිහිල්ලා ඇහුවොත් ක්‍රිකට් ක්‍රීඩාව දන්නවද කියලා උන් දන්නේවත් නැති තරම්. මේකට එක උදාහරණයක් මට මතක් වෙනවා. මේ ඡායාරූපේ බැලුවොත් ඔයගලන්ට මතක් වෙයි. ග්‍රෑම් නෝටන් ෂෝ එක තියෙන්නේ. ඔය අපේ chat programs, අපේ chat කාර්යෝ කියලා දැන් වචනයට අපි කියන කට්ටිය ඉන්නේ. ඒගොල්ලෝ මේ ඔවුන්ගේ chats පටන් ගත්තේ මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක බලලා ගොඩක් දුරට. ඔය ඕපදූප වැඩසටහනක් වගේ එකක් තමයි මේක. ඉතින් ග්‍රෑම් නෝටන් ෂෝ එකේදී මට මතකයි එක්තරා වෙලාවක කෙවින් පීටර්සන් සහ ටේලර් ස්විෆ්ට් එක වෙලාවක එකම කවුච් එකේදී කතා කරමින් ඉන්නවා. ඉතින් කෙවින් පීටර්සන් එංගලන්ත ක්‍රීඩකයෙක්නේ. නමුත් ටේලර් ස්විෆ්ට් ඇමරිකාවේ ඇය ක්‍රිකට් ක්‍රීඩාව ගැන මොකුත් දැනගන්න විදිහක් නැහැ. මොකද ඇමරිකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් නෙවෙයි ක්‍රිකට් තවමත්. ඉතින් ඇයට පොඩ්ඩක් විස්තර කරමින් ඉන්නවා කෙවින් පීටර්සන් එක්තරා වෙලාවක ක්‍රිකට් ක්‍රීඩාව ගැන, ටෙස්ට් ක්‍රිකට් ගැන. ටික වෙලාවක් අහගෙන ඉඳලා ටේලර් ස්විෆ්ට් අහනවා මේ දැන් ওই චෙස්ට් ක්‍රිකට් වලින්
ඒ චෙස්ට් ගේම් එකෙන් පස්සේ මොනවද කරන්නේ? ඒ කියන්නේ ඇය හිතන්නේ මේ පපුත් එක්ක කරන මොකක් හරි වැඩක් කියලා, මේ පපු ගහ ගන්න මොකක් හරි එකක් කියලා. ඉතින් ඒ තරම් ක්‍රිකට් ක්‍රීඩාව දන්නේ නැහැ ඔවුන්. තව එකක් තමයි ඒ ෂෝ එකේදීම ඔයගලන්ට මතක ඇති මෙන්න මේ ඡායාරූපී ඉන්න විදියට ඇන්ඩ්‍රු ෆ්ලින්ටොෆ් එක්ක ජෙනිෆර් ලෝපෙස් එක කවුච් එකේදී කතා කරමින් ඉන්නවා. එතනදී ජෙනිෆර් ලෝපෙස් අහනවා ෆ්ලින්ටොෆ්ගෙන් මොකද්ද ක්‍රිකට් කියන්නේ කියලා. ෆ්ලින්ටොෆ් ටිකක් වෙලා කල්පනා කරනවා. ඉතින් මේක ෆ්ලින්ටොෆ් බීయింగ్ ෆ්ලින්ටොෆ් ෆ්‍රෙඩි කියන්නේ හරිම විනෝදකාමී චරිතයක්. ඔහු කියනවා අපි දවස් 5ක් එක දිගට එකම මැච් එක සෙල්ලම් කරනවා, කණ්ඩ විතරයි නවත්තන්නේ. ඒ වගේම අපි දවසේ වැඩි වෙලාවක් බෝල් අපේ කාලිසමේ අතුල්ල ඉන්නවා කියලා. ඉතින් හැමදෙනාම hina වෙන්න ගන්නවා. ඒ වෙනකොට ජෙනිෆර් ලෝපෙසුත් ක්‍රිකට් ක්‍රීඩාව දන්නේ නැහැ. ඉතින් මම මේ කියන්න හැදුවේ මෙච්චර සීමිත කලාප ප්‍රමාණයක ක්‍රිකට් ක්‍රීඩාව තිබිලත් ඒක ලෝකයේ දෙවැනි ජනප්‍රියම ක්‍රීඩාව වෙන්න හේතුව තමයි ඉන්දියාව සහ පාකිස්තානය ඒ වගේම බංග්ලාදේශය. මොකද මිලියන ගාණක් ඉන්දියාවේ බිලියනයක්ම මේ ක්‍රීඩාවත් එක්ක ඉන්න නිසා මේ ක්‍රීඩාව පිස්සුවක් වගේ මේ කලාපය තුල පැතිරලා තියෙන නිසා. දැන් අපි බලමු ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩා දිහා පොඩ්ඩක් මේ වෙනකොට 2025 වෙද්දි ලෝකේ ජනප්‍රියම ක්‍රීඩා ටික මම කියන්නම්. ෆුට්බෝල් තමයි එකටම තියෙන්නේ. ඒක කවදාවත් වෙනස් වුණු එකක් නෙවෙයි. දැන් මම හිතන්නේ ශතවර්ෂ ගාණක් ක්‍රිකට් ක්‍රීඩාවට ඉදිරියෙන් ෆුට්බෝල් ක්‍රීඩාව යනවා. බිලියන 3.5ක ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා පාපන්දු ක්‍රීඩාවට. ලෝකයේ පාපන්දු ක්‍රීඩා නොකරන පැත්තක් නෑ ඇත්තටම. ලෝක කුසලානිකුත් දැන් ළඟ එනවනේ නේ. ඉතින් හරිම අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා පාපන්දු දිහා. දෙවැනියට තියෙන ක්‍රිකට් ක්‍රීඩාව. ක්‍රිකට් ක්‍රීඩාවට ඉන්නවා බිලියන 2.5ක ප්‍රේක්ෂකාගාරයක්. ඒකේ ලොකුම කොටස මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඉන්දියාවත් පාකිස්තානයත් බංග්ලාදේශයත්. මොකද අනික් රටවල් වල ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඒ තරම් ජනගහනයක් නැහැ. නවසීලන්තෙත් හරක් ඉන්නවා මිනිසුන්ට වඩා නේ. ඉතින් එංගලන්තෙත් ඒ තරම් ලොකු ජනගහනයක් නැහැ. ඒ නිසා වෙන්න ඕනේ US වගේ රටක්, යුනයිටඩ් ස්ටේට්ස් වගේ රටක් ක්‍රිකට් වලින් පොඩ්ඩක් ඉස්සරහට ගේන්න ICC එක උත්සාහ කරන්නේ මේ වෙද්දි තවත් ප්‍රේක්ෂකාගාරය වර්ධනය කර ගැනීම වෙනුවෙන්. එතකොට තුන්වෙනියට තියෙන හොකි ක්‍රීඩාව බිලියන 2ක ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. හතරවෙනියට ටෙනිස් ක්‍රීඩාව තියෙනවා බිලියන 1ක ප්‍රේක්ෂකාගාරයක්. පස්වෙනියට තමයි අපේ ජාතික ක්‍රීඩාව තියෙන්නේ වොලිබෝල් ක්‍රීඩාව මිලියන 900ක ප්‍රේක්ෂකාගාරයක් තමයි තියෙන්නේ. ඉතින් දෙවෙනියට ක්‍රිකට් ක්‍රීඩාව මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නෙම මෙන්න මේ ඉන්දියාවත් පාකිස්තානෙත් අතර තියෙන ලොකුම ලොකු එදිරිවාදිකම නැත්නම් රයිවල්රි එක හින්දා. එතකොට ලෝකේ තියෙන රයිවල්රීස් තියෙනවනේ ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලේ. ඒ අතර තියෙන ලොකුම එක ඉන්දියානු පාකිස්තානු රයිවල්රි එක බව අපි තේරුම් කරගන්නවා. මොකද මේ තියෙන ඝට්ටනිය ටිකක් වැඩි හින්දා. එහෙම නැතුව ගත්තොත් මට අනුව ග්‍රෑන්ඩස්ට් රයිවල්රි එක තමයි ඉංග්ලන්ඩ් ඕස්ට්‍රේලියා රයිවල්රි එක. ඒක තමයි ටෙස්ට් ක්‍රීඩාව පටන් ගත්ත දවසේ ඉඳලා ලෝකෙ තිබුණු රයිවල්රි එක. ඉතින් මේ තියෙන්නේ ඔස්ට්‍රේලියානු පාකිස්තානු දජ දෙක. ඉතින් පොඩි ක්ලාසික් ගතියක් තියෙනවා නේද? ඔවුන්ගේ වලියක වුණත් බලාගෙන ඉන්න පුළුවන් ලස්සන දේවල් ගොඩක් තියෙනවා. ඒක දේශපාලනික වෙන්නේ නැහැ කවදාවත්. ඒක රජයන් අතර ගැටුමක් නෙවෙයි. ඒක ක්‍රීඩාව ඇතුලේ කරන ගැටුමක්. ඒ නිසා අපිට ඒක බලාගෙන ඉන්න ආස වෙනවා, ප්‍රිය වෙනවා. එකතරා කාලෙකදී ඔයගලන්ට මතක ඇති ඕස්ට්‍රේලියාවත් ශ්‍රී ලංකාව අතරත් තිබුණා රයිවල්රි එකක්. මෙන්න මේ ඡායාරූපය අපිට මතක් කරයි ගොඩක් දේවල්. 1996 ලෝක කුසලාන තරඟාවලිය. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම පොඩි රටක් හැටියට මිනෝ කෙනෙක් හැටියට ඉඳලා ලෝකයේ ලොකුම කණ්ඩායම වෙච්ච ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කිරීමත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියත්වයට තවත් තල්ලුවක් හම්බුණා 90 දශකයේදී. මොකද ඒ වෙද්දි ඉන්දියාවත් පාකිස්තානයත් අතර රයිවල්රි එක ඒ තරම් ගණන් ගත්තේ නැහැ ලෝකයේ ඇත්තටම. මොකද ඒක දේශපාලනික මට්ටමින් ගියපු එකක් නෙවෙයි. ක්‍රීඩාව ඇතුලේ තිබුණු සටනක්. ඒ නිසාම වෙන්න ඕනේ පසුකාලිනව මේ දේශපාලනික සටනක් බවට මේක පරිවර්තනය කරගන්න ICCත් BCCI එකත් PCB එකත් පෙළඹුණේ. හැබැයි දැන් ඒක සීමාවන් වලටත් එහාට ගිහිල්ලා තියෙනවා. අන්න ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. එතකොට ක්‍රීඩාව ඇතුලේ තියෙන ජීවගුණය, ක්‍රීඩාශීලීත්වය ටිකක් මැකිලා ගිහින් තියෙන්නේ. මොකද දේශපාලනය කියන එක ක්‍රීඩාව ඇතුළට එන්න ඕනේ නැහැ ඇත්තටම. දේශපාලන ක්‍රීඩාව ඇතුළේ තියෙනවා. ඒක තිරේ පිටුපස්සේ තිබ්බහම ඇති කියලා තමයි මම හැමදාම කියන්නේ. ඒක ඉස්සරහට ආපුවම ඒක කැතයි. ඉතින් ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා එදිරිවාදිකමක් රයිවල්රිකුත් තිබුණා එක්තරා කාලෙක. නමුත් 2012 13 වගේ කාලෙකින් පස්සේ ඒක එච්චර ලොකු සටනක් නෙවෙයි. මොකද ප්‍රේක්ෂකයොත් ක්‍රීඩාවෙන් ඈත් වුණා වෙන්න ඕනේ. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරනවා ඉස්සර බලන්න එංගලන්ත, ඕස්ට්‍රේලියා, නවසීලන්ත, දකුණු අප්‍රිකානු හැම ප්‍රේක්ෂකෙක්ම කැමති වෙන්න ඇති ඕස්ට්‍රේලියාවත් එක්ක උන් ක්‍රීඩා කරද්දි. මොකද අපේ ක්‍රීඩාව සටන්කාමීව කරපු කණ්ඩායමක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම. උන් බ්‍රෑන්ඩ් එකක් ඇත්තටම ෆයිටර්ස් කියලා කිව්වේ. අයිලන්ඩර්ස්, ලිටල් අයිලන්ඩර්ස් කියලා ටෝනි ග්‍රෙග් කිව්වේ ශ්‍රී ලංකා කණ්ඩායමට අර සටන්කාමී විලාසයෙන් හින්දා. නමුත් මේ වෙනකොට අපේ කණ්ඩායමේ තරම් සටන්කාමී කණ්ඩායමක් නෙවෙයි. ඉතින් ඒ නිසාම ඒ ජනප්‍රියත්වය මේ වෙනකොට ටිකක් මැකිලා ගිහින් තියෙන්නේ.
ඊළඟට මං ගත්තා මෙන්න මේ ඡායාරූපය විස්ඩන් සංග්‍රහයෙන් the greatest cricket rivalry කියලා උන්ට කියන්නේ ඉන්දියාවත් පාකිස්තානයත් අතර මේ වෙද්දී ඇත්තටම වැඩිපුරම කතා බහ වෙන දේශපාලනික හැලහැප්පීම් රැසක් තියෙන rivalry එක තමයි ඉන්දියානු පාකිස්තානු rivalry එක. ඕගලන්ට මතක ඇති මීට අවුරුදු 6කට 7කට විතර කලින් අපි කතා කරමින් හිටියා බංග්ලාදේශයේ අපේ ලොකුම rivalry එක වෙයිද කියලා. ඒක කතා වෙද්දී ගොඩක් දෙනා hina වුණා බංගලියෝ කොහොමද අපේ rivalry එක වෙන්නේ කියලා. නමුත් මේ වෙනකොට ඒක දැන් වෙලා තියෙනවා. බංග්ලාදේශයත් ශ්‍රී ලංකාවත් මේ වෙනකොට ලොකු සටන්කරුවන් දෙපළක් බංග්ලාදේශය ශ්‍රී ලංකාව පරාජය කරන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් තරඟවලදී අපේ කණ්ඩායමට ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වෙලා තියෙනවා බංගලියෝ එක්ක. ඉතින් ඒ නිසාම බංග්ලාදේශ ශ්‍රී ලංකා තරඟ මේ වෙනකොට ටිකක් විකිනෙන තරඟ හැටියට සැලකෙනවා. එකක් තමයි බංග්ලාදේශයේ ඉන්න ලොකු ප්‍රේක්ෂකාගාරය. අපි ඉස්සෙල්ලා මතක් කරා වගේ මිලියන 178ක ප්‍රේක්ෂකාගාරය. මොකද ලංකාවේ නොදරුවෝ කාන්තාවෝ වැඩිහිටියෝ ලෙඩ ඇදවල් වල ඉන්න හැමෝම ක්‍රිකට් බැලුවත් අපිට ඉන්නේ මිලියන 22යි මුළු ජනගහනයම. ඉතින් ඒ නිසා අපිට කාගේ හරි එල්ලෙන්න වෙනවා මේ ක්‍රිකට් කියන බිස්නස් එක ඇතුලේ සර්වයිව් වෙන්න. අපේ කණ්ඩායම හොඳට ක්‍රීඩා කරන්නේ නැත්නම් අපිට එල්ලෙන්න වෙන්නේ බංග්ලාදේශය වගේ ප්‍රේක්ෂකාගාරයක තමයි. ඒක වෙන්න ඕනේ ශ්‍රී ලංකාවත් බංග්ලාදේශයත් අතර තරඟ මේ වගේ තරඟකාරීව ක්‍රීඩා කෙරෙන්න හේතුව. ඉතින් එහෙම නොවුණා නම් අපේ කණ්ඩායම තරඟකාරී වුණා නම් සමහර විට ලෝකයේ හැම ප්‍රේක්ෂකයෙක්ම අපේ තරඟ නරඹනවා. ඒ නිසා අපිට ක්‍රිකට් කියන බිස්නස් එක ඇතුලේ සර්වයිව් වෙන්න පුළුවන්කමක් තිබුණා. නමුත් මේ වෙනකොට තත්ත්වය අපි බංගලියන්ගේ එල්ලිලා තමයි ඉන්නේ කියන කියන්න ඕනේ. මොකද ICC එකට අපේ වැදගත්කමක් තියෙන්නේ අපිව විකුණන්න පුළුවන් නම් ශ්‍රී ලංකා ක්‍රිකට් විකුණන්න පුළුවන් කියන අදහස වුන්ට ආවේ නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කියන භාණ්ඩය ICC කඩෙන් අයින් වෙන්නත් පුළුවන්. මොකද අපි විකුණන්න බැරි බඩු කඩවල් වල විකුණන්නේ නැහැ. ඉතින් ක්‍රිකට් කියන බිස්නස් එකේදී ශ්‍රී ලංකා කණ්ඩායමට බංග්ලාදේශයේ ලොකු උදව්වක් කියලායි මම හිතන්නේ මේ වෙලාවේ ඔවුන්ගේ ප්‍රේක්ෂකාගාරය අපේ තරඟ නරඹන හින්දා. එතකොට ඔන්න ඔහොම තමයි ක්‍රිකට් රයිවල්රිස් පොඩ්ඩක් මම මතක් කරේ ලෝකේ තියෙන තව කීපයක් තියෙනවා. මට මතක් වුණා පෙර කාලෙක මම ওই බංග්ලාදේශ ශ්‍රී ලංකා රයිවල්රි ගැන කතා කරද්දී ගොඩක් දෙනා hina වුණා බංගලියන්ට අපිව සමාන කරන්න එපා කියලා. දැන් පේනවනේ වෙලා තියෙන දේ ඔන්න ඕක තමයි ක්‍රිකට් ඉස්සරහට කියව ගන්නවා කියලා කියන්නේ. කොහොමත් බිස්නස් එකක් හැටියට අපිට කොච්චර බංගලියෝ වැදගත් වෙලා තියෙනවද කියලා අපිට දැන් තේරෙනවා නේ. අපි දැන් බලමු ඉන්දියානු පාකිස්තානු රයිවල්රි එක කොහොමද පටන් ගත්තේ, මේකේ ඉතිහාසය කොහොමද, මේකේ වර්තමානයට කොහොමද මේ සටන ඉස්සරහට ආවේ කියලා. ඉන්දියානු පාකිස්තානු අර්බුදය ගැන කතා කරද්දි මේක 78 අවුරුදු සාපයක්. දැන් අපේ රටේ කතා වෙන්නේ 76 අවුරුදු සාපයක් ගැනනේ. අවුරුද්දෙන් අවුරුද්ද සාපේ කාලය වැඩි වෙනවා මිසක් සාපේ ඉවර වෙන්නේ නැහැ. නමුත් ඉන්දියාවෙත් පාකිස්තානයත් අතර 78 අවුරුදු සාපයක් තියෙන්නේ. දැන් ලෝක ඉතිහාසයට සාපේක්ෂව 78 අවුරුද්දක් කියන්නේ හරිම පොඩි කාලයක්. මොකද ලෝක ඉතිහාසය ගොඩාක් දිගයි. අපි කතා කරන්නේ අවුරුදු 100 ගණන් වලින්, අවුරුදු 500 ගණන් වලින්, සමහර වෙලාවට මිලියන් ගණන් වලිනුත් කතා වෙන වෙලාවල් තියෙනවා. ඉතින් අවුරුදු 78ක් කියන්නේ හරි පොඩි කාලයක්. මේ පොඩි කාලය ඇතුළත මේ කණ්ඩායම් දෙක සහ මේ රටවල් දෙක ඈත් වුණු විදිය හරිම කනගාටුදායක එක පැත්තකින්. මොකද ලොකු සංස්කෘතියක් තිබුණු එක රටක් තමයි මේ රට. 1947 වෙද්දී ඉන්දියාව පාකිස්තානය කියලා රටවල් දෙකක් තිබ්බේ නැහැ. 1947 තමයි මේ රටවල් දෙක හැදුවේ එවකට බ්‍රිටිෂ් ඉන්දියා හැටියට රට පාලනය කරපු සුදු අධිරාජ්‍යවාදීන් විසින්. මේ ඡායාරූපයේ තියෙන එවකට බ්‍රිටිෂ් ඉන්දියා කියන රට. ඔයගලන්ට පේනවා ඇති කොච්චර ලොකුද කියලා පාකිස්තානයත් ඇතුළත්ව. එතකොට ඕක 1947 දී බෙදලා තමයි සුද්දෝ නැවත එංගලන්තයට ගියේ. ඔවුන්ගේ වාසිය තකා. මොකද ඒ වෙනකොට අපි දන්නවා තිබුණු කන්සෙප්ට් එක එංගලන්ත ජාතිකයන්ගේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ divide and rule බෙදා වෙන්කොට පාලනය කියන එක. මේක දේශපාලන විද්‍යාවේ තියෙන පොඩි සංකල්පයක්. අපිට ලොකු පිරිසක් පාලනය කරගන්න බැරි වුණාම ඔවුන් අතර ගැටුම් ඇති කරවලා අපිට රජ වෙන්න පුළුවන්. ඕක සාමාන්‍යයෙන් ඔෆිස් වලත් වෙනවනේ. ලංකාව වගේ රටවල් වල ওই රජයේ ඔෆිස් වල එහෙම ගොඩක් වෙනවා. මොකද බොස් කරන්නේ සේවකයෝ ටික කොටවලා ඒ කොටවන එකෙන් Tamanට අවශ්‍ය තොරතුරු ටික අරගෙන ඕන්ව පාලනය කරන එක. ඕක තමයි සාමාන්‍ය ක්‍රමය. ඉතින් divide and rule කියන්නේ ගොඩාක් ජනප්‍රිය ක්‍රමයක්, නරක ක්‍රමයක්. හැබැයි ඉතින් ගොඩක් දෙනා පාවිච්චි කරන ක්‍රමයක්. සමහරු පවුල් ඇතුළෙත් පාවිච්චි කරනවා නේද? ළමයි බෙදා ගන්න දෙමාපියෝ හැටියට. ඉතින් බ්‍රිතාන්‍ය ජාතිකයෝ divide and rule ක්‍රමයට ඉන්දියාව මෙන්න මේ විදිහට බෙදුවා. මුලින් තිබ්බේ Union of India සහ පාකිස්තානයේ හැටියට. පස්සේ තමයි මේක ඉන්දියා හැටියට නම් වුණේ. මේ වෙදා වෙන්වීම නිසා මිලියන 15ක් විතර ජනතාවට
තමන්ගේ උන් හිටි තැන් අහිමි වුණා. මොකද මේ බෙදුම් රේඛාව අතර හිටපු ජනතාව යුද්ධ කරන්න ගත්තා. ගොඩක් දරුණු යුද්ධයක්. සමහර චිත්‍රපටවල ඔයගලන්ට මේක දකින්න පුළුවන්. ඔය බාග් මිල්කා බාග් වගේ චිත්‍රපටිවල අපි දැකලා තියෙනවා මේ පංජාබ් කියන ප්‍රාන්තය දෙකට වෙන් වෙද්දි කොහොමද ඔවුන් සටන් කරේ කියලා. මොකද එකම රටක හිටපු මිනිස්සු එක පාරටම විරසකයක් ඇති කරගත්තා. විරසකයක් ඇති කෙරෙව්වා වුන් අතර පාලකයෝ විසින්. ඉතින් මිලියන 15කට විතර Tamanගේ උන් හිටි තැන් අහිමි වුණා. ඊට පස්සේ 1950 දී හින්දු මැජොරිටි එක නැත්නම් හින්දු ජාතිකයන්ගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාව හින්දු රටක් හැටියට එළි දැක්වුණා. ඊට පස්සේ 1956 දී මුස්ලිම් බහුතරයක් හිටපු පාකිස්තානය මුස්ලිම් රටක් හැටියට එළි දැක්වුවා. මේක නිසා තමයි මේ ආගමික ભેදය මෙතන පටන් ගන්න හේතු වුණේ. මොකද ඒ වෙනකොට ඉන්දියාව ඇතුලේ ඕන තරම් ජන වර්ග කුල ආගම් තිබුණා. නමුත් ඉන්දියාවේ උඩ හරියේ උත්තර කොටසේ තමයි තිබුණේ මුස්ලිම් ජනාවාස. මොකද අර පර්සියානු ආක්‍රමණත් එක්ක ඉන්දියාවට ආපු ජනාවාස තමයි මේ මුස්ලිම් ජනාවාස. ඉතින් ඒගොල්ලෝ ජීවත් වුණේ උතුරු කෑල්ලේ. පාකිස්තානයේ හැටියට වෙන්නුනේම ඒ උතුරු කොටස. ඉතින් බ්‍රිතාන්‍යෝ මේක කොච්චර කපටි විදිහට කරාද කියලා ඔයගොල්ලන්ට දැන් තේරෙනවා ඇති. කොහොම හරි ඉන්දියාවත් පාකිස්තානයත් අතර ප්‍රධාන යුද්ධ තුනක් තිබුණා මේ ඉතිහාසය තුල අවුරුදු 78ක ඉතිහාසය තුල. එකක් තමයි 1947 ඔවුන්ගේ අර මං සඳහන් කරපු යුද්ධය. ඊට පස්සේ 1965ත් ඔවුන් යුද්ධ කරා. 1971ත් යුද්ධ කරා. 1999 දී තිබුණා කාගිල් වෝ එක කියලා. ඔයගලන්ට මතක ඇති ওই චිත්‍රපටයක්කුත් තියෙනවා කාගිල් කියලා. ඉන්දියාව තමයි මං හිතන්නේ ඒ කාගිල් කන්ද තරණය කරේ ජයග්‍රාහීව. යුද්ධයකදී තින් ජයග්‍රාහකෙක් ගැන කියන්න බෑ. අපිට ඇත්තටම යුද්ධය අවසන් වුණේ එහෙමයි කියලා අපි කියමු. මේක ඇතුලේ 1971 තිබ්බ සටනේදී මතකද ඔයගලන්ට බංග්ලාදේශය වෙන්නුනේත් මේ කාලෙදී. බංග්ලාදේශයත් ඉන්දියාවෙන් වෙන් වෙලා පාකිස්තානයේ කොටසක් හැටියට තමයි තිබුණේ. නමුත් ඒකෙන් කොටසකුත් කැඩුණා බංග්ලාදේශයට. එතකොට පාකිස්තානය කියන රටේ හින්දු සුළුතරයක් ජීවත් වුණා 1947න් පස්සේ 1971 වෙනකම්. එතකොට මේ හින්දු සුළුතරය කැඩුණා බංග්ලාදේශයට. ඉතින් මේ වෙනකොට බංග්ලාදේශයත් මුස්ලිම් රාජ්‍යයක් හැටියට සැලකෙන්නේ. ඔවුන්ගේ ජනගහනය ඉතාම වැඩි. මට මේ ඊයේ පෙරේද දවසක මම දන්න කෙනෙක්ගෙන් අදහසක් ලැබුණා මේ ඔය ලංකාවේ වුණත් තාම නැගෙනහිර පළාතේ ගොඩක් බංග්ලාදේශ ජාතිකයෝ ජීවත් වෙනවා කියලා ඔවුන් මෙහි ඇවිල්ලා. මොකද ඔවුන්ට බංග්ලාදේශයේ තියෙන සම්පත් ප්‍රමාණය එච්චර ප්‍රමාණවත් නැහැ. ඉතින් ඔවුන් මේ වගේ රටවල් වලට ඇවිල්ලා සමහර ලාවට හොරෙන් ජීවත් වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් බංග්ලාදේශයත් කැඩුනේ මේ 1971 වගේ වර්ෂවලදී. එතකොට හින්දු මයිනොරිටි එක බංග්ලාදේශයට කැඩුනා. එතකොට යුද්ධ කරේ ඒ කාලේ තමයි රටවල් බෙදා ගන්න. ඉතින් මේ ඡායාරූපෙදී ඔයගලන්ට පෙන්වන්නේ මම කාගිල් වෝ එකේදී කොහොමද ඉන්දියානු සෙබළු යුද්ධ කරේ කියලා. ඔවුන් අර වික්ටෝරියස් ලාංඡනය ඔවුන්ගේ ඇඟිලි දෙක පෙන්නලා මේ විදිහට පෙන්වුවා. චිත්‍රපටයක් තියෙනවා කාගිල් කියලා. පොඩ්ඩක් බලන්න. ඒක බැලුවොත් තව අදහසක් ගන්න පුළුවන් වෙයි. හරි ලස්සන ගීත තිබ්බ. අපි ඒ දවස්වල ටිකක් ආසා කරපු චිත්‍රපටයක්. ලොකු කාස්ට් එකක් හිටපු ප්‍රධාන නළු රාශියක් හිටපු ෆිල්ම් එකක්. එතකොට යුද්ධ කරන එක බෙදා වෙන් කිරීම නැත්නම් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් පාවිච්චි කරේ ගොඩක් ඉස්සර. ඔය 70 80 90 වගේ දශකවල වල ශ්‍රී ලංකාවත් යුද්ධයක් කරානේ 2009 විතර වෙනකම්. මේ වෙනකොට තියෙන තත්ත්වය එහෙම නෙවෙයි. ලෝකේ යුද්ධ කරනවා අඩුයි දැන්. පාලකයෝ ඒකට පාවිච්චි කරන වෙන උපක්‍රම ගොඩක් තියෙනවා. ඒවට ගොඩාක්ම පාවිච්චි වෙන්නේ සයිකොලොජිකල් වෝෆෙයාර් නැත්නම් මනෝමූලික යුද උපක්‍රම. එතකොට ඒකට පාවිච්චි වෙනවා මූවිස්. දැන් ඔය ඇමරිකාව ගොඩාක් පාවිච්චි කරා මේක අපි වගේ පොඩි රටවල් අල්ලගන්න. ඒ කියන්නේ හොලිවුඩ් චිත්‍රපටි වලින් අපේ මනස වෙනස් කරන්න. ලෝකේ ආරක්ෂකයා තමයි USA කියන එක උන් අපේ ඔළුවට දාලා තියෙනවා. ඒක පැත්තකින් රෂ්‍යා නරකයි කියලා උන් අපේ ඔළුවට දාලා තියෙනවා. ඔය ඇෆ්ගන් ඉරාක් වෝ එක තියෙන කාලේ මුස්ලිම් ජනතාව ගැන ලොකු වෛරයක් වුන් හැදුවා චිත්‍රපටි වලින්. ඉතින් ඒක කලාවෙන් කරන්න පුළුවන් වැඩක්. මිනිසුන්ගේ මනසවල් වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒක Tamanට වාසිදායක විදියට වෙනස් කරන එක තමයි පාලකයෝ ගොඩක් වෙලාවට කරන්නේ. ඒක දේශපාලනික වැඩපිළිවෙලක තවත් එක් කොටසක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ හොලිවුඩේ. අනෙක් රටවල් වලත් ගොඩක් දුරට එහෙමයි. විශේෂයෙන් ඉන්දියාව මේ වෙනකොට මේක හොඳට පාවිච්චි කරනවා. දැන් උනත් ශ්‍රී ලංකාවේ ගොඩක් පුද්ගලයොත් ඉන්දියානු චිත්‍රපටවලට ආදරය කරනවා. මේ ඇතුලෙන් සංස්කෘතික කාරණා අපි උකහා ගන්නවා. අපි ආස කරනවා ඉන්දියාව වගේ ජීවත් වෙන්න. අපේ ෆැෂන් වලට ඉන්දියානු ෆැෂන්ස් ඇවිල්ලා තියෙනවා. ඉන්දියානු වාහන අපේ රටේ ගොඩක් තියෙනවා. ඉන්දියානු ආධාර අපිට ලැබෙනවා. ඉන්දියානු නාට්‍ය අපි බලනවා. ඉන්දියානු පෞල් සංස්කෘතිය අපිට ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්නයක් ආවම ඉන්දියාව වගේ මිනිස්සු අඬා වැටෙන තත්ත්වයට අපේ රට ඇවිල්ලා තියෙනවා.
ප්‍රශ්නයක් ආවම පාරේ ගහමරා ගන්න තත්ත්වයට ඇවිල්ලා තිනවා. දැන් ඔය 80 90 වගේ දශකවල වල තිබුණු ලොකු කැරලි ඇරෙන්න ශ්‍රී ලංකාවේ මිනිස්සු ඒ තරම් ඒ කියන්නේ මෝඩ විදියට සංවේදී නෙවෙයි. ඒගොල්ලන්ට පොඩ්ඩක් විචාර බුද්ධියක් තිබ්බා. නමුත් 90 දශකයේ වගේ පහු වෙනකොට ඉන්දියාව මං හිතන්නේ ඉතාම දක්ෂ විදියට අපේ මිනිස්සුන්ගේ ඔලු වෙනස් කරා කියන එක අපි පිළිගන්න වෙනවා. මේ ඉන්දියානු ආක්‍රමණයක් හැටියට. ඒ කියන්නේ යුද්ධෙන් කරපු දෙයක් නෙමෙයි මේක. ඉතාම දක්ෂ විදියට මනෝමූලික උපක්‍රම වලින් කරපු එකක්. එතකොට මේ කලාපයටම ඉන්දියාව මේක කරමින් ඉන්න බව කියන්න ඕනේ. ඒකට මම උදාහරණ කීපයක් ගන්න කැමතියි. දැන් ඉන්දියානු සිනමා කර්මාන්තයෙන් බලන්න රහත් ෆටේ අලි ખાන් වගේ ගායකයෙක් මෙන්න මෙයා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් දන්න කෙනෙක්. ඉතාම ජනප්‍රිය ගායකයෙක්. අපි ගොඩාක් ආදරය කරන කෙනෙක් රහත් ෆටේ අලි ખાන්. මේ රහත් ෆටේ අලි ખાන් එතකොට මේ ඊළඟ ඡායාරූපී ඉන්න ආතිෆ් අස්ලම් මේ වගේ ගායකයෝ පාකිස්තාන ජාතිකයෝ. ඉන්දියාව කරපු ඉතාම දක්ෂ වැඩක් තමයි මේ වගේ පාකිස්තානයේ හිටපු දක්ෂ ආටිස්ට්ලව ඉන්දියානු සිනමා කර්මාන්තයට එකතු කරගන්න එක. මොකද පාකිස්තානයේ ලොකු ඉන්ඩස්ට්‍රි එකක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔවුන්ට ආරාධනයක් ලැබුණු ගමන් ඔවුන් ඉන්දියාවට එනවා. ඉතින් ඉන්දියානු දේශපාලනික වැඩපිළිවෙලේ කොටසක් හැටියටනේ ඔවුන්ගේ සිනමා කර්මාන්තය යන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් ඔවුන් ඒක ඉතාම දක්ෂ විදියට යොදාගත්තා. පාකිස්තානයේ ඉන්න දක්ෂයන්ට වේදිකාවක් තියෙන ඉන්දියාවේ කියලා පෙන්වන්න එක පැත්තකින්. අනික් පැත්තෙන් ඉන්දියාව දෙකට වෙන් වෙද්දී කලාව කියන එක, ඒ කියන්නේ උත්තර ಭಾರತೀಯ කලාව පෝෂණය වෙලා තිබ්බ පරිසරය ගොඩාක්ම කැඩුනේ පාකිස්තානයේ පැත්තට. දැන් අදට උනත් මං හිතන විදියට ලෝකයේ උත්තර ಭಾರತೀಯ සංගීතයේ පැත්තෙන් ඉතාම ඉදිරියෙන් ඉන්න ගායකයෝ වැඩි ප්‍රමාණයක් ඉන්නේ පාකිස්තානයේ. ඔවුන්ගේ හැකියාව, ඔවුන්ගේ දක්ෂතා ඉතාම ඉහළින් තියෙනවා. ඉන්දියාවෙත් එහෙමයි. නමුත් අර පෞල් පසුබිමෙන් පරම්පරාවෙන් එන දක්ෂතා ටිකක් තියෙනවනේ. අපි ජාතකය කියලා කියන්නේ. ඉතින් මේ තමන්ගේ ජාන වලින් අරගෙන එන දක්ෂතා වැඩිපුර තිබුණේ පාකිස්තානයේ පැත්තේ. දැන් ඔය රහත් ෆටේ අලි ખાන් කියන්නේ නුස්රත් ෆටේ අලි ખાන්ගේ ඥාති පුතෙක්. එතකොට නුස්රත් ෆටේ අලි ખાන් හදපු සුෆී සංගීතය නැත්නම් ඉන්දියාවේ තිබ්බ ඔවුන්ට ආවේනික වෙච්ච කලාවක්. මේ සුෆී සංගීතය මේ පර්සියානුවන්ගෙන් ආපු එකක්. ඒක ඔවුන්ගේ කරගන්න ඉන්දියාවට හැකියාවක් තිබුණේ නැහැ. මොකද පාකිස්තානයේ තමයි මේ සංගීතය තිබ්බේ වැඩි වශයෙන්. ඉතින් ඒක ඔවුන්ගේ පැත්තට ගන්න පාරම්පරික අයිතියක් තියෙන කෙනෙක් හැටියට තමයි රහත් ෆටේව ගේන්නේ. ඒ නිසා දැන් ඔහුගේ ආభాසයෙන් හැදෙන ගීත ඔයගලන්ට චිත්‍රපටවල ගොඩාක් ඔය ඇහෙන ගීත ඇත්තටම නුස්රත් ෆටේගේ ඔරිජිනල්ස් වලින් හැදිච්ච ගීත. ඒතකොට පාකිස්තානයේ ඔරිජිනල්ස් තමයි ගොඩාක්ම ඉන්දියාවේ පාවිච්චි වෙන්නේ මේ වෙනකොටත් ජනප්‍රිය මට්ටමේ. අපි ඔය අහන ගොඩාක් සින්දු පාකිස්තානයේ සින්දු ඇත්තටම ඉන්දියාව නැවත රීමේක් කරලා තමයි අපිට අහන්න සලස්වන්නේ. අන්න එතනින් අපිට තේරුම් ගන්න පුළුවන් මේ කලාව කියන එක කොච්චර වැදගත්ද රටක් පාලනය කරද්දී ඉන්දියාව කොච්චර හොඳට ඒක තමන්ගේ කරගත්තද කියලා පාකිස්තානයේ ඉස්සරහදී. එතකොට මේ ආතිෆ් අස්ලම් කියන්නේත් එහෙම දක්ෂ ගායකෙක්. ඔහු තරුණයෙක් හැටියට ඔහුව නැවත ඉන්දියාවට ගත්ත පාකිස්තානයේ ඉඳලා. එතකොට අනිත් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ඉන්දියාවේ ප්‍රබලම ඉන්ඩස්ට්‍රි එක හැටියට තියෙන්නේ ක්‍රීඩාව. ඔවුන්ට තියෙන්නේ ක්‍රීඩා ආර්ථිකයක්, ස්පෝර්ට්ස් ඉකොනොමි එකක්. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් IPL එක හැදුවා. ඔවුන්ගේ ඉන්න ප්‍රේක්ෂකාගාරයත් එක්ක ඔවුන්ට ඕන දෙයක් විකුණන්න පුළුවන්. ඉතින් ඔවුන් ක්‍රීඩාව ඒකට තෝරගත්තා. බැඩ්මින්ටන් තරඟාවලියක් තියෙනවා, ලීග් තරඟාවලියක් ලෝකෙම ක්‍රීඩකයෝ ඇවිල්ලා ක්‍රීඩා කරනවා. එතකොට ප්‍රෝ කබඩි තියෙනවා, ප්‍රෝ වොලිබෝල් තරඟාවලියක් තියෙනවා, ප්‍රෝ හොකි තරඟාවලියක් තියෙනවා. ලෝකෙ හැම ක්‍රීඩකෙක්ම ඇවිල්ලා ක්‍රීඩා කරනවා. ක්‍රිකට් විතරක් නෙමෙයි. ඉතින් මේ ක්‍රීඩා ආර්ථිකය ඇතුළේදීත් ඔවුන්ට දැන් ලොකු බලයක් තියෙනවා. ලෝකය පාලනය කරන මට්ටමේ බලයක්. ඒක මේ කලාපයේ පාලනය වෙනුවෙන් ඔවුන් භාවිතා කරමින් ඉන්නවා. අන්න ඒක නිසා තමයි ඇත්තටම ක්‍රිකට් වගේ ක්‍රීඩාවක විශාල බලයක් ඉන්දියාවට අයත් වෙලා තියෙන්නේ. මේ කලාපයේ කාටවත්, ලෝකේ කාටවත් ඇත්තටම ඔවුන්ගේ ප්‍රේක්ෂකාගාරයත් එක්ක සටන් කරන්න බෑ. බිලියන 1.5කට ආසන්න ප්‍රේක්ෂකාගාරයක් එක්ක අපිට සටන් කරන්න අමාරුයි ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලේ. ඉතින් ඔන්න ඕක හොඳට පාවිච්චි කරනවා ඉන්දියානු බලධාරීන් මේ වෙනකොට. අපි කතාවට කියනවා ලොකු ගස් යට පොඩි ගස් හැදෙන්නේ නැහැ කියලා. ඉතින් මේ කලාපය දිහා පොඩ්ඩක් ඕගොල්ලෝ බලන්න. අතීතයේ තව මේකට වසර 15කට 20කට ඉස්සරහින් මේ කලාපය තිබුණු විදිහත් මේ වෙනකොට මේ කලාපය තියෙන විදිහත්. ඉන්දියාව තිබුණේ ශ්‍රී ලංකාවටවත් උඩින් නෙමෙයි. ඇත්තටම ඒක පුද්ගල ආදායම ගත්තත් මේ වෙද්දිත් මම හිතන්නේ ශ්‍රී ලංකාව ඉදිරියෙන් ඉන්නවා ඉන්දියාවට වඩා. හැබැයි කර්මාන්තමේ පැත්තෙන් නැත්නම් ප්‍රතිපත්තිමේ පැත්තෙන් ආර්ථිකය පැත්තෙන් සමස්ත ආර්ථිකය පැත්තෙන් ඉන්දියාව සෑහෙන ඉස්සරහට ගියා අනෙක් රටවල් පල්ලෙහා ඉද්දී. එතකොට ඕගොල්ලන්ට හිතෙන්නේ නැද්ද මේ ලොකු ගස් යට පොඩි ගස් හැදෙන්නේ නැති එක තමයි මෙතන තියෙන්නේ කියලා? මම ඕගොල්ලන් අරගෙන ගියොත් එහෙම එක්සත් ජනපදයේ පැත්තට. එක්සත් ජනපදයට දකුණු ඇමරිකාවත් අතර, ඒ කියන්නේ බ්‍රසීලයත් එක්සත් ජනපදයට අතර තියෙන රටවල් ටික තියෙන්නේ. මේ රටවල් ටික කවදාවත් ස්ථාවර රටවල් වෙන්නේ නැහැ නේ. ඕගොල්ලන්ට පොඩ්ඩක් හොයලා බැලුවොත් හොයාගන්න පුළුවන්. ඔය හොන්ඩියුරාස්, නිකරගුවා, පුවර්තෝ රිකෝ,
ඔය වගේ රටවල් කියුබාව කවදාවත් ස්ථාවර රටවල් වෙන්නේ නැහැ. මොකද ඇමරිකාව විසින් ඉතාම දක්ෂ විදියට ඔවුන්ගේ ස්ථාවරත්වය කඩා බිඳ හෙලනවා. දේශපාලනික ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න ඉඩ තියන්නේ නැහැ. ඇත්තටම ෆිදෙල් කාස්ට්‍රෝගෙන් පස්සේ කියුබාවත් කඩාගෙන වැටුණා. මේ වෙනකොට කියුබාව තියෙන්නේ ඇමරිකාවේ අල්ලේ කිව්වොත් හරි. ඉතින් ඒකට ඔවුන් යොදාගත්තේ අර කලින් කතා කරපු මනෝමූලික උපක්‍රම. විශේෂයෙන් ජංගම දුරකථන, එතකොට ඉන්ටර්නෙට්, ෆේස්බුක් වගේ සමාජ ජාල මේ හැම දෙයකින්ම අපිව පාලනය වෙනවා. ඔවුන් දක්ෂ විදිහට ඒක කරා වගේම තමයි ඉන්දියාව මේ කලාපය ඇතුලේ දකුණු ආසියානු කලාපය ඇතුලේ අපිව පාලනය කරන්නේ. මේක ගොඩක් දෙනා කියව ගන්නේ නැති එකක්. අපිට බැනුම් අහන්නත් වෙයි සමහර විට. නමුත් අවුරුදු කිහිපයක් ඉස්සරහට යද්දි අපි කියන දේවල් මේ YouTube එකේ තිය ඔබට කියවන්න පුළුවන් වෙයි, අහන්න පුළුවන් වෙයි. දැන් මෑත කාලින දේශපාලනය ගත්තත් ඕගලන්ට පේනවා ශ්‍රී ලංකාවේ ඇති වුණු අරගලය, ඊට පස්සේ බංග්ලාදේශයේ ඇති වුණු අරගලයක්, නේපාලයේ අරගලයක් ඇති වුණා, භූතානයේ යම්කිසි ප්‍රශ්න වගේක් තියෙනවා, පාකිස්තානයේ කඩාගෙන වැටුණා. මේ කලාපයේ වෙන කිසිම රටක් ගොඩ යන්නේ නැහැ, ඉන්දියාව විතරක් ගොඩ යනවා. ඉතින් ඕගලන්ට තේරෙනවා ඇති මොනවද මේක ඇතුලේ වෙන්නේ කියලා. මේව ඇතුලේ ග්ලෝබල් පොලිටික්ස් හැටියට, ගෝලීය දේශපාලන හැටියට සිද්ධ වෙන ගොඩාක් දේවල් තියෙනවා තිරය පිටුපස. ඒව ගැන මම කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඒව ගැන හොයලා බැලුවොත් යම්කිසි අදහසක් ගන්න පුළුවන් වෙයි. මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා අඛණ්ඩ ಭಾರತ್ කියන වැඩපිළිවෙලක් ඉන්දියාව ඇතුලේ. මේ අඛණ්ඩ ಭಾರತ್ කියලා කියන්නේ ඇත්තටම 1947 විතර ඉඳලම ඉන්දියාවේ ප්‍රතිපත්තියක් හැටියට ඔවුන් පාවිච්චි කරන්න උත්සාහ කරපු එකක්. මේක මහත්මා ගාන්ධිටත් පිළිගැනුණා එක්තරා වෙලාවකදී. ඊට පස්සේ මේ වැඩපිළිවෙල යම්කිසි ප්‍රමාණවලින් ඉස්සරහට ආවා. නමුත් ලොකු වේගකින් නෙමෙයි. ඒ නිසා අපිට ඒක හොඳට පේනුනේ නැහැ. නමුත් මේ වර්තමානයේ වෙද්දී පහුගිය අවුරුදු 5-4 ගත්තාම අපිට ලොකුවට පේනවා මේ කලාපය ඇතුලේ තමන්ගේ බලය තහවුරු කරගන්න ඉන්දියාව කරන දේවල් ටික. එතකොට ඔවුන්ගේ අඛණ්ඩ ಭಾರತ್ වැඩපිළිවෙල මේ වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි යටතේ ඉතාම ඉහළින් ක්‍රියාත්මක වෙන බව දැන් අපිට තේරෙමින් තියෙනවා. මේ ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළෙත් අපි අර දැකපු ප්‍රශ්න ටික ආසියානු කුසලාන තරඟාවලිය ඇතුලේ ඔවුන් බලය පෙන්වන්න හදපු විදියෙන් පෙනුනේ ඇත්තටම මේක නෙමෙයිද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. අඛණ්ඩ ಭಾರತ್ වැඩපිළිවෙලට ඇත්තට රටවල් ටික මම කියන්නම්. ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, ශ්‍රී ලංකාව, මියන්මාරයත් තියෙනවා මේක ඇතුලේ. ඒ කියන්නේ සවුත් ඊස්ට් ඒෂියා වෙනකම් ඔවුන් එක රටක් හැටියට මහා ಭಾರತයේ හැටියට හදන්න උත්සාහ කරනවා. නේපාලය, ටිබෙටයත් තියෙනවා. චීනය සහ ඉන්දියාව අතර මේ ටිබෙටය පිළිබඳවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. ඉතින් ඉන්දියාවට අවශ්‍යලා තියෙනවා ටිබෙටයත් ඔවුන්ගේ කරගන්න. ඒ නිසා තව ටිකක් ඉස්සරහට මම හිතන්නේ හරිම ඉන්ටරෙස්ටිං වෙයි මේ දේශපාලන පසුබිම. අද ක්‍රිකට්ම නෙමෙයි ඇත්තටම දේශපාලනික කතාවක් කරන්න සිද්ධ වුණේ. මොකද මේ ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළට මේක ඇවිල්ලා තියෙන නිසා. ඉතින් මේ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්න සාමි ගැන අපි මීට වැඩසටහන් දෙකකට විතර කලින් කතා කරා. එයා තමයි මේ නේපාලයේ ඇති වෙච්ච අර්බුදයටත් හේතු වෙන්න ඇත්තේ. අපි හරියටම කරුණු දන්නේ නැහැ. නමුත් යම් කිසි ඉන්ෆ්ලුවන්ස් එකක් දෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්. මෙන්න මෙයා තමයි සාමි. නරේන්ද්‍ර මෝදි වර්තමාන ඉන්දියානු අගමැතිවරයා. ඔහුගේ කාලයේදී අපි දැක්කා ඊටාම ශීඝ්‍රයෙන් මේ අඛණ්ඩ ಭಾರತ್ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඉතින් මොනවා හරි ඉන්දියානු කලාවන්, ඉන්දියානු ආభాසය අපේ පැත්තට වැඩිපුර එනවා කියලා කියන්නෙම අපි මනෝමය පැත්තෙන් ඉන්දියාවේ වහල් භාවයකට පත් වෙනවා කියන එකයි. ඉතින් ඒක අපිට පිළිගන්න වෙනවා. මොකද කලාපීය බලවතා තමයි ඉන්දියාව. උන් අපිට කොයි වෙලාවකවත් ඔලුව උස්සන්න දුන්නේ නැහැ. ඔයගලන්ට මතක ඇති 80 දශකයේ ගත්තත්, 70 දශකයේ ගත්තත්, 90 දශකයේ ගත්තත් හැම විටම ඉන්දියාව ඔලුව දැම්ම අපේ අභ්‍යන්තර කටයුතු වලට. මේ විදිහට ඒක ඒ ආකාරයෙන්ම සිදු වෙමින් තියෙනවා. ඉතින් ඕකත් එක්කම අපි කතා කරමු දැන් ආසියානු කුසලානය ඇතුලේ අපි දැකපු දේවල් කොහොමද සිද්ධ වුනේ කියලා පොඩ්ඩක් ඩිකෝඩ් කරගන්න බලමු. මේක ඇතුලේ කොහොමද මේ වැඩේ වුනේ කියලා. දැන් අපි දීර්ඝ වශයෙන් කතා කරා ඉන්දියානු පාකිස්තානු දේශපාලනික හුටපටය ගැන. මේක ආසියානු කුසලාන තරඟාවලියට ආවේ කොහොමද කියලා අපි කතා කරමු. අපි කතා කරා ඔවුන්ගේ ජනප්‍රියත්වය සහ ප්‍රේක්ෂකාගාරවල විශාලත්වය කොහොමද ක්‍රීඩාවේ පෙරගමන වෙනුවෙන් යොදාගන්නේ කියලා. නමුත් හම්බ කරන එකයි හූරගෙන කන එකයි කියන්නේ දෙකක්. මේ වෙනකොට ඉන්දියාව උත්සාහ කරමින් ඉන්නවා මේ ප්‍රේක්ෂකයාව හූරගෙන කන්න. ඇත්තටම කිව්වොත් ප්‍රේක්ෂකයාව රවට්ටලා තියෙන්නේ. මේක යුද්ධයක් හැටියට පෙන්වන්න උත්සාහ කරනවා ඉන්දියානු බලධාරීන් සහ ක්‍රිකට් කණ්ඩායම. මොකද පාකිස්තානය සර්ප්‍රෙස් කරන්න, ඔවුන්ව පීඩනයට පත් කරන්න ඉන්දියාවට ටිකක් ඩිරෙක්ට්ලි අමාරු නිසා ඔවුන් උත්සාහ කරනවා ක්‍රීඩාව පැත්තෙන් හැම වෙලේම ක්‍රිකට් පැත්තෙන් විශේෂයෙන්. එතකොට පාකිස්තාන ජනතාව ක්‍රිකට් එක්ක ඉන්න නිසා ඔවුන්ට ගොඩක් රිදෙනවා මේකෙන්. ඉතින් ඉන්දියාව උත්සාහ කරනවා පාකිස්තානයේ ක්‍රිකට් වලින් පල්ලෙහාට දාලා ලෝකෙ ඉස්සරහා බාල්දු කරලා ඒකෙන් දේශපාලනික වාසියක් ලබා ගන්න.
ඒක තමයි නරේන්ද්‍ර මෝදිගේ අලුත් දේශපාලනික වැඩපිළිවෙල. එතකොට අන්තිම අවුරුදු 10 වගේ ගත්තොත් ඔයගලන්ට මතක ඇති ඉන්දියාව ඉන්නේ ඊටාම හොඳ ජයග්‍රාහී මාවතක ක්‍රිකට් ක්‍රීඩාවෙන් නෝන් ලෝකේ බලවතා වෙලා තියෙනවා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළේ ඒක අපි පිළිගන්න ඕනේ. ඒ වගේම ජයග්‍රහණ පැත්තෙන් ගත්තත් පාකිස්තානයට එරෙහිව ඉන්දියාව විශාල ජයග්‍රහණ වාර්තා කරේ. ඒ නිසා තමයි මේ සූර්ය කුමාර යාදව් ප්‍රෙස් කොන් එකට ඇවිල්ලා මේ විදිහට කිව්වේ අපිට තවදුරටත් පාකිස්තාන එක්ක රයිවල්රි එකක් නෙවෙයි තියෙන්නේ කියලා. ඔහු කිව්වා තරඟ 13ක් විතර ක්‍රීඩා කරලා තරඟ 15ක් 20ක් ක්‍රීඩා කරලා ඉවරලා 7ට 7ක් වෙනවා නම් නිකන් 8ට 7ක් වගේ වෙනවා නම් ඒක රයිවල්රි එකක් කියන්න පුළුවන්. හැබැයි තරඟ ටිකක් ක්‍රීඩා කරලා අපි 13ක් ගහලා එකක් විතරක් ඒගොල්ලෝ දිනනවා නම් අපි 10ක් ගහලා අපි 10ම දිනනවා නම් ඒක රයිවල්රි එකක් වෙන්නේ නැහැ නේ කියලා සූර්ය කුමාර යාදව් කිව්වා. මේක ඊටාම හර්ට්ෆුල් කතාවක්, පේන්ෆුල් කතාවක් පාකිස්තානයේ පැත්තෙන් ගත්තාම. උන්ට ගොඩක් රිදුනා මේකට. ඉතින් අනිත් පැත්තෙන් ඔහු කිව්වා මේක අප්‍රේල් මාසේ සිද්ධ වෙච්ච පහල්ගම් ප්‍රදේශයේ සිද්ධ වෙච්ච ත්‍රස්ත ප්‍රහාරයකට දීපු උත්තරයක් කියලා. අතට නොදීමත් ටොස් එකේදී පාකිස්තාන නායකයා එක්ක ළඟ නොහිටීමත් කරේ ඒක නිසා කියලා. ඒ කියන්නේ දේශපාලනයේ සිද්ධ වෙන දේවල් වලට ක්‍රීඩාව ඇතුලේ පලිගන්න එක මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් ඉන්දියාවේ වැඩපිළිවෙල ඇතුලේ මේක තියෙනවා. ඉතින් සූර්ය කුමාර යාදව්ට බෑ කියන්න බැරි තත්ත්වයක් දැන් ඇති. ওই වගේ කාලයක් අපේ රටේ තිබ්බා. ඒ කාලේ මොකක්ද කියලා මම කියන්නේ. ඒ වගේ පාලකයෝ ඉන්නකොට එහෙම තමයි. ඒ කියන්නේ ජාතිකවාදී පාලකයෝ රටක ඉන්නකොට ඉතින් ඒගොල්ලෝ හැම දෙයකම හොට දානවා. නහයෝ බා ගන්නවා. ඒ නිසා මේ සූර්ය කුමාර යාදව් වගේ අපි ආදරය කරන ක්‍රීඩකෙක්ට උනත් දැන් ටිකක් ජන අවප්‍රසාදයක් ඇවිල්ලා තියෙනවා. ඔහු කරන දේ හරිද වැරදිද කියලා. ඉතින් ඔහුගේ මේ කතාවෙන් පස්සේ ප්‍රසන්ටේෂන් සෙරමනි එක තිබුණා. ඔවුන් අවසන් මහා තරගයේ ජයග්‍රහණය කරාට පස්සේ මේකෙදි කුසලානේ ඔවුන්ට පිළිගන්වන්න හිටිය ආසියානු ක්‍රිකට් කවුන්සිලේ ප්‍රධානියා. ඔහු තමයි මොසින් නක්වි. මොසින් නක්වි. ඔහු අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රබලෙක් පාකිස්තාන දේශපාලනේ මේ තමයි ඔහු. ඉතින් ඔහුගෙන් කුසලානේ ගන්න ඕන වෙලාවේ ඉන්දියානු ක්‍රීඩකයෝ එකට එකග වුණේ නැහැ. ඔවුන් කිව්වා අපි ගන්නෙ නැහැ කියලා. ඒ කියන්නේ ස්ටෑන්ඩ් ඔෆ් එකක් වගේ තිබ්බේ. හරියට මූණට මූණ බලාගෙන ඔවුන් ගොඩක් වෙලා හිටියා එන්නේ නැතුව. ඊට පස්සේ කුසලානේ නැතුව ඉන්දියාව ගිහලා සෙලිබ්‍රේට් කරා වේදිකාවට නැගලා. මේක ක්‍රිකට් ක්‍රීඩාවේ අපි දැකපු නැති දෙයක්. අපි අතට නොදීම් දැකලා තියෙනවා. එතකොට සමහර පුද්ගලයන්ගෙන් සම්මාන ගන්න නැති එකක් දැකලා තියෙනවා. නමුත් අපි දැකලා නැහැ කුසලානේ රහිතව ගිහිල්ලා වේදිකාවේ සමරලා නැවත ගෙදර යන කණ්ඩායම. ඒ කියන්නේ ගණන් ගන්න නැති විදියට. මේකෙන් පස්සේ තමයි මොසින් නක්වි තීරණය කරේ කුසලානේ නැවත අරගෙන යන්න. ඔහු පුද්ගලයෙකුට කිව්වා ඒක නැවත අරන් යන්න කියලා. ඒ නිසා කුසලානේ ඉන්දියාවට දුන්නේ නැහැ. පස්සේ ඊයේ දිනේදී මොසින් නක්වි කිව්වා කුසලානේ අවශ්‍ය නම් ඇවිල්ලා අරගෙන යන්න ඉන්දියාවට ඕන නම් ඒක ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ළඟට ගිහින් දෙන්නේ නැහැ කියන එක තමයි එතන කියවුනේ. එතකොට මේ හැම දෙයකටම උත්තර ලබා දෙන්න සිද්ධ වුණා ඊට පස්සේ පාකිස්තාන නායකයාට සල්මන් නාගාට. ඔහුත් උත්තර ලබා දෙන්න ගිහිල්ලා කිව්වා අපි හොඳට ක්‍රීඩා කරේ නැති බව අපි පිළිගන්නවා. නමුත් අපි ඉස්සර හොඳට ක්‍රීඩා කරලා තියෙනවා ඉන්දියාවට එරෙහිව. හැබැයි අපි නම් එහෙම කිව්වේ නැහැ කියලා. ඉතින් ওই වගේ පොඩි ආරෝවයක් මේ වෙනකොට තියෙනවා. මම ඔයගලන්ට මතක් කරන්නම් ඉන්දියානු පාකිස්තානු ක්‍රිකට් ඉතිහාසයේ ෆෝමැට්ස් තුනේම තියෙන ස්ටැට්ස් මේ වෙද්දි බලන්න කවුද ඉස්සරහින් ඉන්නේ කියලා. ටෙස්ට් ගත්තොත් තරඟ 59ක් ක්‍රීඩා කරලා තිනවා. පාකිස්තානය 12ක් ජයග්‍රහණය කරලා තිනවා. ඉන්දියාව ජයග්‍රහණය කරලා තියෙන්නේ 9යි. වන් ඩේ ඉන්ටර්නැෂනල්ස් ගත්තොත් තරඟ 136ක් ක්‍රීඩා කරලා තියෙනවා මේ රටවල් දෙක. පාකිස්තානය තරඟ 73ක් ජයග්‍රහණය කරලා තිනවා. ඉන්දියාව 58යි ජයග්‍රහණය කරලා තියෙන්නේ. T20Is තමයි මේ අන්තිමට ආපු ෆෝමැට් එක. මේකෙදි ඉන්දියාව 13ක් දිනලා තියෙනවා. 3ක් පරාද වෙලා තියෙනවා. ඔන්න ওই ටික හින්දා තමයි අතරම මේ අන්තිම අවුරුදු 10 විතර වෙච්ච සිදුවීම් ටිකක් නිසා තමයි දැන් මේ ඉන්දියාව කියන්නේ පාකිස්තානයත් එක්ක අපිට ක්‍රීඩා කරන්න ඕනේ නැහැ කියලා. ඒක හරිම වැරදි. ඒකට හොඳ උත්තරයක් දීලා තිබුණා ඉන්සමාමුල් හක්. මෙන්න මේ අපේ වචනෙන් කිව්වොත් නාන කියන්නේ ඉතින් අපි ආදරයට අපේ මුස්ලිම් සහෝදරයන්ට දැන් නම් හොඳ නානෙක්. ඉන්සමාමුල් හක් පෙර හිටපු නායකයෙක් පාකිස්තාන කණ්ඩායමේ හිටපු ප්‍රබල පිතිකරුවෙක්. ඔහු කියලා තිබුණා අපි ඕගලන්ව ජොලියටත් පරද්දලා තියෙනවා. හැබැයි අපි ඒ කාලේ කිව්වේ නැහැ අපිට ඕගොල්ලෝ එක්ක සෙල්ලම් කරන්න ඕනේ නැහැ කියලා කිව්වා. ඇත්තටම මේ කාලේ ඕගලන්ට මතක ඇති 1980 70 90 වගේ 2000 මුල් වකවානුවේදී 2006 විතර වෙනකම් පාකිස්තානයේ හිටපු ප්‍රබල කණ්ඩායම හැම වෙලේම ඉන්දියානු කණ්ඩායම පරාජය කරන්න සමත් වෙච්ච කණ්ඩායමක්. විශේෂයෙන් ඔය ආසියානු කුසලාන තරඟාවලි වලදීත් ලෝක මට්ටමේ තරඟාවලි වලදීත් ඒ කාලේ ඇත්තටම පාකිස්තානය කිව්වේ නැහැ අපිට ඉන්දියාව කියන්නේ රටක් නෙවෙයි අපිට ඕන් එක ක්‍රීඩා කරන්න ඕනේ නැහැ කියලා. ඕන් එක එන්ජොයි කරා.
ඊට පස්සේ 2006 ඔවුන් ඉන්දියාවට ටුවර් එකකුත් ගියා. 2012 ඔවුන් ටුවර් එකක් ගියා ඉන්දියාවට ෆ්‍රෙන්ඩ්ලි ටුවර් එකක් හැටියට. නමුත් ඉන්දියාව තමයි මේ අන්තිම කාලය පුරාම මේකෙන් අයින් වෙන්න උත්සාහ කරන්නේ. මොකද ඔවුන්ගේ දේශපාලනික වැඩපිළිවෙල හින්දා. ඉතින් ඉන්දියාවේ ඉන්න ජෙන්සි එකට නරේන්ද්‍ර මෝදි පෙන්වන චිත්‍රය වෙන එකක් වෙන්න ඇති. ඔවුන් පෙන්නනවා ඇත්තටම ඉන්දියාව මාර ශ්‍රේෂ්ඨයි. ඔවුන් ඉස්සරහින් ඉන්නේ පාකිස්තානයට වඩා කියන ජයග්‍රාහී හැඟීම් උපදවන්න උත්සාහ කරනවා. නමුත් අපි මේ කතා කරපු ස්ටැට්ස් වලදී අපිට පේනවා පාකිස්තානය තවමත් මෙච්චර පරාද වෙලා තින්නේ ඉස්සරහින් T20 වල විතරයි ඔවුන් පිටුපසින් ඉන්නේ. ඉතින් ඉතිහාසය නොදන්නකොට පාලකයෝ අපිව කොච්චර මැනිපියුලේට් කරනවද කියන එක තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒ නිසා ඉතිහාසය හොඳට කියව ගන්න කවුරුත් වීරයෝ නෙමෙයි දේශපාලනය ඇතුලේ. මේ වර්තමානයේ වෙනකොට අපිට ඒක පේනවා. ඒ නිසා වීරයෝ කියන අය පහළ වෙන්නේ ඉතාම කලාතුරකින් රටවල් වලට. එහෙම පහළ වෙන අය විසින් තමයි රටවල් වෙනස් වෙන්නේ. එහෙම අය පහළ වෙයි කියලා අපිට හිතන්න අමාරුයි අපේ රටේ මේ තියෙන ක්‍රමයක් එක්ක. ඒ නිසා රැවටෙන්න එපා. ඉතිහාසය කියවන්න, ඉතිහාසය සමබරව කියවන්න. ඉතිහාසය එක පැත්තක් විතරක් කියවොත් හැම වෙලෙම අපිට හිතෙනවා එක පිළකට අසාධාරණයක් වුණා කියලා. නමුත් දෙපැත්තම කියවගත්තොත් අපිට තේරුම් ගන්න පුළුවන් මොකක්ද ඇත්තටම සිද්ධ වුණේ කියලා. ඔන්න ඕක තමයි අද මගේ කතාව. දේශපාලනයට පාවිච්චි කරන ලේසිම ටැක්ටික් එකක්, ලේසිම ස්ට්‍රැටජි එකක් තමයි මේ වෙනකොට ඉන්දියාවේ පාවිච්චි වෙන්නේ. අපේ රටෙත් කාලෙන් කාලයට මේ වගේ දේවල් පාවිච්චි වෙනවා. මේ වෙද්දිත් එකක් පාවිච්චි වෙමින් තියෙනවා. ඉතින් මම ඔබට කියන්නේ මේ පිළිබඳව පොඩ්ඩක් විචාරශීලීව බලන්න පුරුදු වෙන්න. ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලේ දේශපාලනය තියෙනවා කියන එක අපිට ඔප්පු වෙනවා මේ සිද්ධි වලින්. දැන් ඒක ඉස්සරහට ආපු නිසා අපිට කතා කරන්නත් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔහොමයි මම අද අවසන් කරන්නේ according to හදිරා මගේ මතේ වැඩසටහන. පහුගිය වැඩසටහනට ගොඩාක් කමෙන්ට්ස් ආවිල්ලා තිබ්බා. ඇත්තටම ස්තුතියි හැම දිනාටම. අගය කිරීමේ කමෙන්ට්ස් වලට ස්තුතියි. ඒ වගේම අලුත් අදහස් දක්වලා තිබුණා ඔබ. සමහර ඒවා ඉතාම වැදගත් ඒවා. ඉතින් ඒ පිළිබඳවත් ස්තුතියි. සබස්ක්‍රයිබ් කරේ නැත්නම් මේ channel එක සබස්ක්‍රයිබ් කරන්න. එහෙම නොකියත් ඕගොල්ලෝ සබස්ක්‍රයිබ් කරලා තිබුණා. ගොඩක් ඇත්තටම ස්තුතියි ගැන. ඉතින් අපි හමු වෙමු ලබන සතියේදීත් නැවත. එතක ඔබට ප්‍රාර්ථනා කරනවා ජයග්‍රාහී අනාගතයක්.